මේ දවස්වල හැමෝම කතා වෙන මේ ෆොටෝ එක AI කියලාද හිතුවේ? නැහැ. මේක ලියනල් මෙසිවත් මේ ෆොටෝ එකකින් ඉන්න පුංචි බබාවත් හීනකින්වත් හිතපු නැති දෛවෝපගත සිදුවීම. ඒක වෙන්නේ මෙහෙමයි. අද අලියෝම ප්‍රබල එංගලන්තයට එරෙහිව ආජන්ටිනාව ලබපු ජයග්‍රහණයත් සමග ස්පාඤ්ඤ 2026 පාපොතු ලෝක කුසලාන අවසාන මහ තරගයට මුහුණ දෙන්න ආජන්ටිනාවට සිද්ධ වෙනවා. එතකොට ඒ ලබපු ජයග්‍රහණයයි මේ ෆොටෝ එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා හිතනව නේද? මේ ෆොටෝ එකේ ඉන්න පුංචි බබා තමයි අද මුළු ලෝකයක් කතා කරන ස්පාඤ්ඤයේ සුපිරි පාපොතු ක්‍රීඩක ලැමින් යමාල්. Traje vou ter que tá chique bacana. Forte, forte, se não tá de lacoste. Não sei se vou usar o lacinho ou campana. E o crocodilo estampando. 2007 අවුරුද්දේ යුනිසෙෆ් සංවිධානය සහ ස්පාඤ්ඤයේ ඩියාරියෝ ස්පෝර්ට් පුවත්පත එකතු වෙලා පුණ්‍යායතන වලට මුදල් එකතු කිරීමේ අරමුණින් වාර්ෂිකව කැලෙන්ඩරයක් නිර්මාණය කරනවා. මේ කැලෙන්ඩරයට බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුංචි ළමයින් එක්ක ඡායාරූප වලට පෙනී සිටිනවා. මේකට පුංචි ළමයින්ව තෝරගත්තේ ප්‍රදේශයේ ඉන්න පවුල් වලින් දිනුම් මැදීමක් කරලා. ඒකෙන් ජයග්‍රහණය කරන පවුල් වල දරුවන්ට හැකියාව ලැබෙනවා මේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන් එක්ක ඡායාරූප වලට පෙනී ඉන්න. ඉතින් මේ අතරින් අහඹු විදියට පුංචි ළමින් යමාල්ට අවස්ථාව ලැබෙන බව පාපන්දු ක්‍රීඩක ලියනෝල් මෙසි සමග ඡායාරූපයට පෙනී සිටින්න. මේ වෙද්දී ලියනෝල් මෙසි කියන්නේ වයස අවුරුදු 20ක ලැජ්ජශීලී නිහඬ චරිතයක්. කැමරාව ඉස්සරහා මෙසි බබත් එක්ක හරිම බයෙන් හිටියේ. අන්තිමට බබාව නාවන්න මෙන්න මේ ෆොටෝ එක ගන්න ඡායාරූප ශිල්පියට සිද්ධ වුණා. තමන්ගේ දුවගේ ප්ලාස්ටික් බේසමකුයි ප්ලාස්ටික් තාරාවකුයි ගෙනත් දෙන්න. මෙහෙම කියන්නේ මේ දෛවෝපගත ඡායාරූපය ගත්ත ඡායාරූප ශිල්පියා වුණා. ජොන් මොන්ෆෝඩ් 2007 අවුරුද්දේ ඡායාරූපයකට මේ පුංචි බබාව නාවනකොට තව අවුරුදු 20කට ආසන්න කාලයකදී මේ පුංචි දරුවා ලෝක කුසලාන අවසාන මහා තරගයකදී Tamanට එරෙහිව ක්‍රීඩා කරන්න ඒ කියලා ලියනෝල් මෙසි එදා නම් හීනකින්වත් හිතන්න නැතුව ඇති. කොහොම හරි එදා මෙසිගේ අතේ හුරතල් වෙලා නාපුවේ පුංචි ලැමින් යමාල් එළබෙන ජූලි 19 වෙනිදා ලෝකේ ලොකුම පාපන්දු වේදිකාවක අවසන් මහා සටනට මුහුණ දෙන්න සූදානම්. මේක හරිම දෛවෝපගත සිදුවීමක්. ලෙජන්ඩ් කෙනෙක්ගේ අතින්ම තවත් ලෙජන්ඩ් කෙනෙක් මේ ලෝකෙට අඳුන්වලා දෙනවා. මේක දෛවයේ සරදමක් නැත්නම් පාපන්දු ක්‍රීඩාවේ තියෙන සුන්දරත්වය මේකද? ඔයා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න.